ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරගෙන් ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩෑම ලකුණු 6කින් පරාජයට පත්වීමත් සමග ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩෑමට 2025 මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරඟාවලින් ඉවත් වෙන්නට සිදු වුණා. ඒ ලැබූ ජයත් සමග අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට බටහිර ඉන්දියා කොදු මාස්ටර්ස් කණ්ඩෑමට හැකි වුණා. ඔවුන් අවසන් මහා තරඟයේදී ප්‍රබල ඉන්දියා මාස්ටර්ස් කණ්ඩෑම එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි. ඊයේ තරගෙන් පසු පැවති පෝස්ට් මැච් ප්‍රසන්ටේෂන් එකේදී ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාරගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්ට නම් ගොඩක් සතුටු හිතෙන ආරංචියක් ලැබුණා. ඒ විස්තර විචාරකයෝ විසින් සංඝාගෙන් ඔහුගේ ක්‍රිකට් අනාගතය ගැන ඇසූ ප්‍රශ්නයටයි. එවිට කුමාර් සංගක්කාර කියා සිටියේ මම ලබන වසරේ ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දෙවන අදියර අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම ඒ සඳහා නිරෝගීව නිවැරදි ශාරීරික යෝග්‍යතාවකින් වගේම සම්පූර්ණ ෆිට් වෙලා ඉන්න කියලා සංඝ ප්‍රකාශ කර සිටියා. තවද මෙවර තරඟාවලිය හොඳින් සංවිධානය කර තිබූ බවත් එහි ගුණාත්මක භාවයේ ඉහළ මට්ටමක පැවති බවයි සංඝා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.